අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ විකිරණ ප්‍රමාණය මනින්න යන්නේ. ඒකට අපි පාවිච්චි කරනවා ගයිගමාක් ගණකය. ඒකදී අපේ සංකල්පය වෙන්නේ විනිවිද යාමේ හැකියාව පිළිබඳව. මම ඕනට කිව්වා ගැමා කියන කට්ටියට විනිවිද යාමේ හැකියාව උපරිම බලයක් තියෙනවා. හැබැයි බීටා සහ ඇල්ෆා වලට එච්චර විනිවිද යාමේ හැකියාවක් නැහැ. ඒතර දැන් අපි ගත්තාට පස්සේ මේ උඩම ඉන්නේ ඇල්ෆා අංශු නම් මේ ඇල්ෆා අංශුන්ව අපිට නවත්ව ගන්න පුළුවන් සාමාන්‍ය තරමේ කඩදාසියකින් උනත් ඇල්ෆා අංශුන් නවත්ව ගන්න පුළුවන්. හරි. මේ කඩදාසිය හිල් කරගෙන යනවා ගැමා අංශු සහ බීටා අංශු. මට බීටා අංශු නවත්තන්න නම් සාමාන්‍යයෙන් ඇල්මීනියම් තහඩුවක් වගේ ඕන. බීටාව නවත්තන්න නම් සාමාන්‍යයෙන් ඇල්මීනියම් තහඩුවක්වත් ඕන. ගැමා කියන එක්කෙනා කොන්ක්‍රීට් හිටන් හිල් කරගෙන යනවා. එයාව සාමාන්‍යයෙන් ඊයම් තහඩු වලින් තමයි නවත්වන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ විනිවිද යාමේ හැකියාව පාවිච්චි කරලා අපි ගයිගමාග කියන උපකරණයක් හදලා තියෙනවා. අන්නේ ගයිගමාග උපකරණයෙන් කරන්නේ එක අංශු විකිරණ වර්ගයේ විනිවිද යාමේ හැකියාවන් පාවිච්චි කරලා අපි ඒවට ගණනය කිරීමක් කරනවා. ලියන මාතෘකාව ගයිග මාන ගණකය ගයිග මාන ගණකය ගයිග මාන ගණකය ලියන යටතේ විකිරණ අංශුවල විනිවිද යාමේ හැකියාව මත විකිරණ අංශූන් වල විනිවිද යාමේ හැකියාව මත පහත පරිදි කුඩා පරීක්ෂණයක් මගින් විකිරණ අංශුවල විනිවිද යාමේ හැකියාව මත පහත පරිදි කුඩා පරීක්ෂණයක් මගින් පහත පරිදි කුඩා පරීක්ෂණයක් මගින් එම අංශුවල පැවැත්ම හඳුනාගත හැක. දැන් ගයිගමාග කියන උපකරණයෙන් අපි කරන්නේ උපකරණය අරගෙන උපකරණය කොහෙන් හරි තිබ්බට පස්සේ ඒ හරියේ විකිරණ තියෙනවා නම් එයාගෙන් අපිට පාඨාංකයක් පෙන්වන්න කරනවා. දැන් මම ගයිගමාග උපකරණය මේ හරියෙන් තිබ්බොත් ලොකු පාඨාංකයක් පෙන්වනවා. මම ගයිගමාග උපකරණය මේ හරියෙන් තිබ්බොත් මෙතනට වඩා අඩු පාඨාංකයක් පෙන්වනවා. මම ගයිගමාග උපකරණය මේ හරියෙන් තිබ්බොත් මේ ඔක්කොටම වඩා අඩු පාඨාංකයක් පෙන්වනවා. මං ගයිගමාග උපකරණය මෙහෙන් තිබ්බොත් සමහර විට පාඨාංකයක් පෙන්වන්න නැති වෙන්නත් පුළුවන්. හරි. හා. ඊට දාලා යන ඊට පස්සේ ගයිගමාන ගණකය මගින් එම උපකරණය තබන ස්ථානය හරහා ගමන් කරන විකිරණ අංශු ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගත හැක.
විකිරණ අංශු ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගත හැක. විකිරණාංශ ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගත හැක. හරි. මේක ලියන්න. මේකද? يعني ගයිග මාකනකයම මේ හරියෙන් තියෙනවා මොකද වෙන්නේ? මේ හරියෙන් තියෙනවා මොකද වෙන්නේ? මේ හරියෙන් තිබ්බහම මොකද වෙන්නේ? පාඨාංක වෙනස් වෙනවා. මේ රූපවල
ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියන්න විකිරණශීලීතා නියමය. විකිරණශීලීතා නියමය. විකිරණශීලීතා නියමය. බලන්න. මෙන්න මම අස්ථායි පරමාණු සෙට් එකක් ගන්නවා. මම බෝලා දෙන්නම් පේන විදිහට අපිට. මේ මැදින් ඉරක් ගහලා තියෙන්නේ මේ කට්ටියම අස්ථායි නිසා. කාලය ගත වීම සමග මොකද වෙන්නේ? මේගොල්ලෝගේ යම් ප්‍රමාණයක් යථා තත්ත්වයටපත් වෙනවා. ඔක්කොම යථා තත්ත්වයටපත් වෙනව නෙමෙයි. යම් ප්‍රමාණයක් යථා තත්ත්වයටපත් වෙනවා. තාම ඉන්නවා ඊට තියෙන කට්ටිය. හරි. ඒතර දැන් මොකක්ද උනේ? ආරම්භයේදී තමයි පරමාණු n නෝට් කියන ප්‍රමාණයක් අස්ථායි. හැබැයි t කාලයක් ගත වීම සමග මොකද වෙන්නේ? n කියලා පරමාණු ප්‍රමාණයක් තමයි තාම ඉතුරු වෙලා තියෙන්නේ. හරි. එතකොට කාලය සමග මෙන්න මේ පරමාණු සංඛ්‍යාව වෙනස් වීම හොයන්න සමීකරණයක් තියෙනවා. n සමානයි n නෝට් e වල ඍණ ලැම්ඩා t. මේ තියෙන්නේ මොකද්ද? අවසාන නැත්තම් t කාලයකට පසු. එයා පිළියම් හරි. සමීකරණ ලියනවා ලියමු. මෙතන. කවුද මේ? මේ තියෙන්නේ මොකද්ද? ආරම්භයේ පැවති විකිරණශීලී පරමාණු ගන්න. මේ E කියන්නේ ඝාතීය ශ්‍රුතයක්, බය වෙන්න එපා. මේක පාවිච්චි කරලා ගණන් හදන්නේ නැහැ. මේ ලැම්ඩා කියන්නේ ක්ෂය නියතය. එතකොට දැන් කාලයත් සමග මෙන්න මේ විදිහට තමයි පරමාණු නැත්නම් ඒ කොටස ඇතුළේ තියෙන විකිරණශීලී කොටස් පරමාණු ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඔබ තව ටිකක් ලස්සනට පැහැදිලි කරනම් මෙහෙම දෙයක්. මේක වැදගත්තා. මේ දිගේ කාලය මේ තියෙන විකිරණශීලී න්‍යෂ්ටි ගණන. ආරම්භයේ කීයක් තිබ්බද? n නෝට් තිබ්බා. දැන් මේක මෙහෙම කිව්වට තේරෙනව අඩුයි. අපිට උදාහරණයක් ගමු. අපි මෙහෙම හිතන්න. දැන් කොවිඩ් කාලේ මිනිස්සු ගොඩාක් අසනීප වුණානේ. ඔන්න හිතන්න කොවිඩ් හැබැයි අසනීප වුණා වගේම තමයි කොවිඩ් රෝගේ තිබ්බ හොඳක් තමයි අර ඒක ලොකු අමාරුවක් නැති ලෙඩක්. හරි සාමාන්‍ය උණක් හිමිලිස්සාවක් වගේ තමයි. ප්‍රශ්න තියෙනවා ගොඩාක් ලොකු. සාද්ද කට්ටියට හැදුණා ඊට පස්සේ ඒගොල්ලෝ මැරෙන කතන්දරනේ. හරි අපි මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් හිතන්න එකපාරට කොවිඩ් බෝ වෙලා හොස්පිටල් එකට එනවා ලෙඩු 1000ක්. හරිද? ඔන්න අපේ හොස්පිටල් එකට ආව ලෙඩු 1000ක්. ලෙඩු 1000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. හොඳ. එතකොට ඒකෙදි පළවෙනි දවස ඇතුළේදී හරි පළවෙනි දවසේදී නැත්නම් මෙහෙම හිතන්නකෝ ලෙඩ්ඩු 1000 ළමයි ලෙඩ්ඩු 500 වෙන්න නැත්නම් මෙහෙම හිතන්නකෝ මෙහෙමද දැන් ලෙඩ්ඩු 1000ක් ඉන්නවනේ ලෙඩ්ඩු 1000ක් කියන ගොඩක් ලොකු ප්‍රමාණයක්. ඒතර ලෙඩ්ඩු 1000ක් ඉන්නකොට දවසකට සාමාන්‍යයෙන් ලෙඩ්ඩු අපි හිතන්නකෝ 50ක් විතර හොඳ වෙලා යනවා. අපි හිතමු ඔන්න දැන් ලෙඩ්ඩු 1000ක් විතර ඉන්නවා දැන් හොඳ. එක දවසකට ලෙඩ්ඩු නිකන්
100ක් විතර හොඳ වෙලා එනවා. දැන් ලෙඩ්ඩු කීයද? 900. ඊළඟ දවසේ මොකද වෙන්නේ? තවත් ලෙඩ්ඩු 90ක් විතර හොඳ වෙනවා. දැන් ලෙඩ්ඩු කීයද? 810. ඊට පස්සේ ලෙඩ්ඩු 81ක් වගේ හොඳ වෙනවා. 80ක් වගේ හොඳ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 700 කීයද? 800 730යි. ලෙඩ්ඩු 730යි ඉන්නේ. ඊළඟ දවසේ නිකන් 70ක් වගේ හොඳ වෙනවා. එතකොට දැන් 660. එතකොට තමයි පොඩි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට එන්න ඕනේ. දැන් ඊළඟ දවසේ මොකද වෙන්නේ? ඊළඟ දවසේ ලෙඩ්ඩු හොඳ වෙනවා. හැටක් වගේ හොඳ වෙනවා. අපි ගමු කියනවා 65ක් වගේ හොඳ වෙනවා. ඊට පස්සේ දැන් ලෙඩ්ඩු කීයක් ඉන්නවද? 590ක් විතර ඉන්නවා. ඊළඟ දවසේ නිකන් 59 දෙනෙක් විතර හොඳ වෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට තේරෙනවද අර ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය වැඩි වෙන්න රෝහලේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය වැඩි වෙන්න දවසකට හොඳ වෙලා යන ලෙඩ්ඩු ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි නේද? ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය අඩු වෙන්න දවසකට හොඳ වෙන ලෙඩ්ඩු ප්‍රමාණයත් මොනවා වුණාද? අඩු වුණා නේද? ඒ කියන්නේ ළමයි කාලය සමග අර තප්පරයට කීයක් හොඳ වෙනවද? දැන් මේ තියෙන ලෙඩ හැදිච්ච කට්ටිය හිතන්නකෝ. ඒ ලෙඩ හැදිච්ච කට්ටියකින් තප්පරයට කී දෙනෙක් හොඳ වෙනවද කියන දේ තමයි විකිරණශීලීතාවය කියලා කියන්නේ. දැන් මෙතනදී නම් කීයක් හොඳ වුණාද දවසකට? 100 දෙනෙක්. මෙතනදී 70 දෙනෙක්. ඇයි මෙතනට වඩා මෙතන ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය අඩුයි. අන්න. ඒතර කාලය සමග අර විකිරණශීලීතාව නැත්නම් හොඳ වීමේ ශීඝ්‍රතාවය දවසට කීයක් හොඳ වෙනවද කියන දේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය මත තීරණය වෙනවා. ඒතර මේකට දාන ප්‍රස්ථාරයෙන් දොස් ප්‍රස්ථාරයේ හැඩේ සීන ළමයි මෙන්න මේ වගේ. මේක අනන්තය වෙනකම්ම ගෑවි නොගෑවි යනවා. හිතන්න බොරුවට මෙතන 1000ක් ඉන්නවා කියලා. හරි දැන් බොරුව තව උදාහරණයක් කරේ. ඔන්න 10500 වෙන්න. කො 500? ටිකක් මේ හරිය වගේනේ. තවකට පල්ලෙන්. මේ හරිය හිතන්න. 10500 වෙන්න හරි හිතන්න මට දවස් දෙකක් ගියා කියලා. ඒ ලෙඩ්ඩු 1000 ලෙඩ්ඩු 500ක් වෙන්න දවස් 4ක් යනවා. දවස් 4. දවස් 4. ලෙඩ්ඩු 500 ලෙඩ්ඩු 250 වෙන්න. හරි තව දවස් 4ක් ගියා. ඒ කියන්නේ මුළු දවස් කීයද? දවස් 8යි. කීයද? 250යි. ඔය 250 125 වෙන්න දවස් 12යි. ඒ කියන්නේ මුළු දවස් 12යි. මේ කාලයක් දවස් 4යි. මේ කාලයක් දවස් 4යි. මේ කාලයක් දවස් 4යි. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ. මුලින්ම 500 දෙනෙක් හොඳ වෙන්න දවස් 4යි. ඊට පස්සේ 250ක් හොඳ වෙන්න දවස් 4යි. ඊට පස්සේ 125ක් හොඳ වෙන්න දවස් 4යි. ඔයාලට පේනවද? ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය අඩු වෙන්න මොකද උනේ? දවසට හොඳ වෙන ප්‍රමාණය අඩු වුණා නේද? හරි. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරයේ මම අනුක්‍රමණයක් හොනවා යම් තැනක. මෙන්න මේ ප්‍රස්ථාරයේ යම් තැනක මම අනුක්‍රමණයක් හොයනවා. ඒ අනුක්‍රමණය මගින් මට ලබා දෙන්නේ
විකිරණශීලීතාවය විකිරණශීලීතාවය එයාගේ ඒකකය තමයි තප්පරයට තප්පරයට එයාට විශේෂ ඒකකයක් තියෙනවා බෙකරල් සක්‍රියතාවය මනින බෙකරල් වලින් අපිට සංකේතයක් දෙනවා සාමාන්‍යයෙන් කැපිටල් A කියලා සංකේතයක්. ඒකෙන් කියන්නේ මොකද්ද? නා මොකද්ද? dn යට dt. හරි. ඒ කියන්නේ තව මේ කාල සීමාව තුළ කීයක් වෙනස් වුණාද? අනුක්‍රමණය තමයි හෙව්වේ. හරි. හරි. මුලින්ම අපි විකිරණ ශීලතා නියමයේ විතරයි ලියුවේ. හරි. තරුවක් දාලා ලියන්න. ආරම්භයේදී n නෝට් ආරම්භයේදී n නෝට් පෘථකරණය නොවූ ආරම්භයේදී n නෝට් පෘථකරණය නොවූ විකිරණශීලී න්‍යෂ්ටි සංඛ්‍යාවක් සහිත n නෝට් විකිරණශීලී න්‍යෂ්ටි සංඛ්‍යාවක් සහිත සාම්පලයක t නෝට් කාලයකට පසු නැත්නම් t කාලයකට පසු ඉතිරි වෙන න්‍යෂ්ටි සංඛ්‍යාව පහත සම්බන්ධතාවය මගින් ලබාගත හැක. පහත සම්බන්ධතාවය මගින් ලබාගත හැක. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවයේදී මේ සමීකරණය කොටු කරගන්න මේක පද දෙක අපි හඳුන්වන්න ඕන. මෙතන එන්නට ඊතරේ දාලා ලියන්න. t කාලයකට පසු
T කාලයකට පසු ඉතිරි වන න්‍යෂ්ටි ගණන T කාලයකට පසු ඉතිරි වන න්‍යෂ්ටි ගණන T කාලයකට පසු ඉතිරි වන න්‍යෂ්ටි ගණන මෙයාට ඉතරයක් දාලා ලියන්න ආරම්භක න්‍යෂ්ටි ගණන මේ ලැම්ඩාට ඉතරයක් දාලා ලියන්න ෂය නියතය මේ ෂය නියතේ T ට දාලා ලියන්න ගත වූ කාලය ඊට පස්සේ ඒ අනුව පහත ප්‍රස්ථාරය මගින් ඒ අනුව පහත ප්‍රස්ථාරය මගින් ඒ අනුව පහත ප්‍රස්ථාරය මගින් කාලය සමග පරමාණු සංඛ්‍යා විචරණය වන ආකාරය පෙන්විය හැක. කාලය සමග පරමාණු සංඛ්‍යා විචරණය ආකාරය පෙන්විය හැක. කාලය සමග පරමාණු සංඛ්‍යා විචලනය වන ආකාරය පෙන්විය හැක. එම ප්‍රස්ථාරය යම් මොහොතක පෙන්විය හැක. එම ප්‍රස්ථාරය යම් මොහොතක එම ප්‍රස්ථාරය යම් මොහොතක අනුක්‍රමණය සෙවීම මගින් අනුක්‍රමණය සෙවීම මගින් යම් මොහොතක අනුක්‍රමණය සෙවීම මගින් එම මොහොතේ විකිරණශීලීතාවය සොයාගත හැක. එම මොහොතේ විකිරණශීලීතාවය සොයාගත හැක. එම මොහොතේ විකිරණශීලීතාවය සොයාගත හැක. කියලා මේ ප්‍රස්ථාරය ඉඳගන්න. හරි. දැන් මම මෙතන නවත්තන්නම් මේ ප්‍රස්ථාරය ඉඳගන්න. ඉතුරු ටිකක් සහිතව රෙකෝඩින් එක අද උදේ නැත්නම් හෙට රෑ වෙද්දි අද රෑ වෙද්දි ගෲප් එකට අරලා තියෙවි. හරි. මේ කරපු කොටසයි තව කොටසක් තියෙන විවරණය. හරි. මේ සමීකරණ පාවිච්චි කරලා ගණන් හදන විදියයි පාස්කල් සාකච්ඡාව සමග රෙකෝඩින් එක අද රෑ වෙද්දි වැටලා තියෙවි. හරි. මේ ප්‍රස්ථාර ලියා ගන්න ඊටසොගොල්ලෝ ලියු වෙන්න පුළුවන්. ඉතුරු කොටසයි මේ ඔක්කොම සම්බන්ධ කරලා තමයි වීඩියෝ එකක් විදිහට වැටලා තියෙවි ගෲප් එකට. ඒක බලලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න. හරි. දැනට මේක සම්පූර්ණ කරන්න.
පරිචාරණ